සම්මන්තා චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සංඝ මුක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදංතා ධම්මස් සවන කාලෝ අයං භදංතා ධම්මස් සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝ මාතරං වා පිතරං වා චින්නකං ගත යොබ්බනං පහුසන්තෝ නභරති තං පරා භවතෝ මුඛං සුරං නරං මාත දම් රස කැන්දා බණ කියුමට කාලය ආවා පින්බර ඔබගේ සාදුනාද හඬ දස දිස ගුවනත මුසුවිත්වා දේව විමානේට හඬ පැතිරෙන්නට ඒ හඬ ගුවනත රෙව්දේවා ඔබ හා එකතුව බුදු බණ ඇසුම
සෝමට සියලුම දිව් කෙල්ල වැඩමත්වා ඔබ හා එකතුව බුදු බණ ඇසුමට ලෝ සත හැම දිවේ වැඩමත්වා ඔබ හා එකතුව මේ පිංගෙනුමට සක්වල හැම දිවේ වැඩමත්වා සාදු 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 පිං සරණේක මහහෙඟුමන් සිත් බාඳවා තුන් සිත පිරිසිදුව හදවත මහනෙත් කුලොනු ගුණ හදවත තුල පුරවා මහපින් පුදන්නට සැරසෙයි සිත් බාඳවා පුරුදු මතක සිත ආස්සේ මහවේගෙන් දිව යනවා අඳුරු මතක කාලයකට සිත හිමිහිට ලන් වෙනවා සුඳුරු මතක හඳ මඩලි තව මත් පිළිරැව් දෙනවා කඳුළු මතකයක ආයෙත් හිමිහිට සිත නවතිනවා දින සති මාස විලසට කල් ගත වෙනවා ආදරණීය සිනිහසකට සිත දෙනවා ඇසෙලින් පෙරේරා නම මෙයිලිය වෙනවා අම්මගේ නමට මහපින් බලපුද දෙනවා දින සති විලස එලෙසට කාල් ගත වූවා අම්මගේ සෙනෙහසත් මහදුර කට වූවා ගෙවිලා තුන් මාසක් මහකල් ගත වූවා අම්මේ නුඹ නාමට මහපින් පුද කෙරුවා
මහදිවිය අපි වෙනුවෙන් දුක් වෙන්ද අම්මේ නුඹයි මෙලොව සෙනෙහස් කන්ද නුඹ නැති ලොවක තව ඉවසනු පුළුවන්ද ඇයි සැත පොනේ අම්මේ අවසන් නින්ද පාලුයි ගෙදර අද පාලුව උතුරනවා අම්මේ නුඹ නොමැති ලෝකෙක තනි වෙනවා පුරුදුම මතක සිත ආසසේ වද දෙනවා අතහැර අපි වෙනුඹ කොයි ලොව පසු වෙනවා ආසයි පුරුදු විලසම නුඹ ළඟ ඉන්න අම්මේ කියා ඔය පපුවට ලන්වන්න වෙනදා වගේ මගේ පුතුනේ යලා අමතන්න එනවද යාලිත් සිනින් තව ළඟ ඉන්න විට මඟ බලන් උන් නැටි නුඹ අම්මේ නැගෙනවා මතක දුන් සෙනෙහස නුඹ අම්මේ දින සති විලස ගෙවුනත් කල් හද බෙම්මි සීවෙයි නුඹව ගතවන දිවි යෙම අම්මේ පුන්සඳ විලස නුඹ සිනිහස හිරිකර දුන්නු නුඹ මයි ලොවේ හද සිනිහස පුද දුන්නු මාපින් කෙතකි අම්මේ සිනිහස දුන්නු නැගිලා මතක සිත ආසසේ වද දුන්නු පාලුයි ගෙදර අද පාලුව උතුරනවා බලනා හැම තැනම නුඹෙරුව සී වෙනවා
මතක අස්සේ සිත දිව යනවා අම්මයා නුඹ නොමැති ලොව අද තනි වෙනවා සසරේ දුකක් මගේ අම්මාට නොම වේවා පතනා හැම පැතුම් බව මග ඉටු වේවා ආයෙත් භවයක සෙනෙහෙන් නුඹ ලන් වේවා සසරේ අමා නිවනින් නුඹ සැනසේවා උත්තම අමා නිවනම මතු අත් වේවා මගේ රත්තරන් අම්මා මතු බුදු වේවා මේ ලෙස මාතක එකිනෙක දිග හැරලනවා පුරුදුම සෙනෙහසක් හදවතෙලිය වෙනවා ගෙවිලා සත්වසක් තාත්තා මියදෙනවා ආදර තාත්තේ නුඹටත් පිං පුද දෙනවා මියගිය ඔබගෙන සියෝසි කරලන්න කරනාමෙ පිං බල හැමහට පුද දෙන්න සසරේ දුකක් කිසි දවසක නොමවන්න උත්තම නිවන් ලැබුමට පිං පුද දෙන්න අජරාමර අමා නිවනින් සැනසෙන්න උත්තම නිවන් හැමහට මතු අත්වන් මේ විදියට 3 මාසයකට එහාදී ජීවිතේ පුරුදුම සෙනෙහස ලෙන්ගතුම සෙනෙහස ආදරණීය අම්මා ස්ටැන්ලි මහත්මයා ඒ වැඩිමල් පුතණුවන් ඇතුළු දරුවන් 9 දෙනෙක් මෙලොවට බිහි කළ සෙනෙහවන්ත අම්මා කෙනෙක්. අද කාලේ හැටියට පරමාවශ්‍ය වින්දනය කළේ. වයස අවුරුදු 90ක් පමණ ජීවිතේ වින්දනය කළේ. අසන්නට පුදුමයි.
අවුරුදු ගාණක් යනකොට හිතා ගන්නටවත් බැරි වේවි. දරුවන් 9 දෙනෙක් වැදුව අම්මා කෙනෙක්. හැබැයි මම දන්න මමම පවුලෙම 7ට වතාවක් බනවලටම ගිහිල්ලා තියෙන ගලේවල ප්‍රදේශයේ ඒ තාත්තා දැන් නැති වුණ අවුරුදු 3කට පමණ උඩදී දරුවන් හරියටම 20 දෙනෙක්. දරුවන් 5 දෙනයි මිය ගිහිල්ලා තියෙන 15 දෙනෙක් ඉන්නවා. ඔබට දැනේවි එක පුතා දුව හදාගන්න අද අම්මලා කොච්චර වෙහෙසෙනවද කියලා. පාසල් නිමාඩු වාරයට අපිටම කියනවා සමහර අම්මලා මොනමට ඉස්කෝලේ නිමාඩු දෙනවද දන්නේ මෙච්චර. ඇයි මං ඇහුවා ඇයි කියලා. නේ හාමුදුරනේ මාර දූවරුයි මාර පුතු දෙන්න ගෙදරනේ. ගේ අනිත් පැත්ත හරවනම ওই නිමාඩු දවස් ටිකට. හැබැයි අම්මා ආදරේ නැතිව නෙවෙයි තාත්තා ආදරේ නැතිව නෙමෙයි මෙහෙම කියන්නේ. කොච්චර පුංචි දරුවන්ගේ ඒ මල කරච්චල් හඬ එපා වෙන්න ආවත් හැබැයි අහගෙන ඉන්න බලාගෙන ඉන්න බැරි තැන පුතා දුව එකගෙන ගිහිල්ලා දානම නම් අත්තම්මලා ගෙදර නේද මහා ගෙදරට කිරියම්මලා ගෙදර ගිහිල්ලා ඉන්න කියලා. හැබැයි ගෙදර ආවට පස්සේ ගියාට වඩා අරලියට වඩා ඉක්මනින් පුංචි පුතාව ආපහු අරගෙන එන්නට හිතෙන්නේ නැද්ද බලන්න. වෙනද වගේ පුංචි පුතාගේ දුවගේ ඇඟේ එල්ලි අම්මේ බඩගිනි අරව දෙන්න මේව දෙන්න කියා පුංචි පුතාගේ දුවගේ ඇහෙන්න මල කරච්චල් හඬ නැති වෙනකොට පුංචි පුතා දුව ඇරලියට වඩා වේගින් ආපහු වඬ ගහගෙන එනවා. ඒක තමයි අම්මලාගේ තාත්තලාගේ ආදරේ වෙනස. ඇත්ත. මේ අම්මා වෙනුවෙන් මේ දරුවන් වැඩිමල් පුතණුවන් ඇතුළු අනුත් සහෝදර සහෝදරියන් සියලුම දෙනාමත් එකතු වෙලා පුළුවන් හැම දෙනාම පවුලට එකතු වුණු දරුවන් පුංචි දුවා දරුවන් වැඩිමල් පුතණුවන් මෙතන ඉන්නකොට යාට ගොඩක් වයස පේන්නේ. එතකොට ඒ දරු පරම්පරාම අනිත් දරුවන්ගේ ගොඩාක් ඇත්තේ. ඉතින් ඒ නිසා මේ අත්තම වෙනුවෙන් අම්මා වෙනුවෙන් ඔබට මට කරන්න තියෙන එකම යුතුයකමයි අද මේ විදියට සිදු කරන්නේ. 3 මාසයක් ගත වෙන වෙලාවේ අම්මා වෙනුවෙන් එනිසා හදවතේ ඇති අම්මේ තාත්ත නැති වෙලත් 7 වසරක් ගත වෙලා ඒත් නුඹ තාත්තගේ සෙනෙහසවත් අඩුවක් නොදැනෙන්නට එදා ඉඳලා දුන්නු අපිට සෙනෙහස අම්මේ පුංචි දවසේ ඉඳලා අද මේ දක්වාම මතක තියාගන්න අම්මලාගේ තාත්තලාගේ දරුවෝ වෙනුවෙන් තියෙන සෙනෙහස සමහර දරුවෝ හිතනවා අම්මා මහ ලොකු දෙයක් කරාද මාස 8යි 9යි 10යි අම්මා මාව බඩේ තියාගෙන දරාගෙන අල්ලගෙන හිටියේ බර දරාගෙන හිටියේ අපි ගැන හිතුවේ. හැබැයි පුතේ මතක තියාගන්න දසමාසය කියන එක නෙවෙයි අම්මගේ කුසට ආපු දවසේ ඉඳලා පුතේ අපි කොච්චර ලොකු මහත් වුණත් අම්මගේ අප්පච්චිගේ හුස්ම පොද යනකම් අම්මට තාත්තට කවමදාකවත් දරුවෝ අයින් කරන්න බෑ හිතෙන්. ඒක තමයි අම්මගේ ආදරේ තාත්තගේ ආදරේ වෙනස. මේ අම්මත් ඒ වෙලසටම දුන්නු සෙනෙහස අම්මේ ගෙවුණ ජීවිතේ මෙතරම් දිවිය නුඹ අපි වෙනුවෙන්න බින්ද වූ දුක් වේතනාවන් හැම දෙයක්ම අපි වෙනුවෙන් මෙත දරාගෙන ජීවිතේ මේ තරම් අපේ ජීවිත ලස්සන කරවන්න
හැඩ කරවන්නට සුවඳ කරවන්නට නුඹ දිවිය මියදුණු තරම් ඒ හැමදේම අද අමතක කරෝමින් යන්නට ගෙහින් හමු නොවන තරම් සසර මහ දුරකට අම්මේ ප්‍රාර්ථනා කරන්න නිවන් දකින්න තුරු යලි උපදින භවයක් අම්මේ ඇතනම් ආයිත හමු වේවා සොඳුරුත්තම සෙනෙහසින් නුඹ අපේම මගේම අම්මා වෙලා ඒ පැතුමන්ද අවසන ඔබද මාද සිදු කරන මේ මහ පිං බල අම්මේ නුඹටත් වේවා සසර දුකක් නම් කිසි භවයක නොවේවා උතුම් නිවනින්ම නිවෙන්නට ඔබ මා සිදු කරන අම්මේ මේ පිං බල අත් වේවා කියන සාදු කියන ප්‍රාර්ථනාවත් වසර 7කට එහාදී මියගිය ආදරණීය තාත්තා M.A. ටියුඩර් තාත්තාටත් මේ පින් අනුමෝදන් වේවා තාත්තේ මතු සසර භව දුකක් නුඹහට නොවේවා හමු වේවා යලිත් සසර භවයක සොඳුරුත්තම සෙනෙහසින් මගේම වෙලා ඒ පැතුමන්ද අවසන උතුම් නිවනින්ම නිවෙන්නට මේ පින් බල සංසාර පාරමිතාවක්ම වේවායි කියන සාදු කියන ප්‍රාර්ථනාවත් මියගිය අවුරුදු 4කට එහාදී මියගිය ඒ මුතුමැණිකා අම්මාටත් ඒ වගේම වසර 3කට එහාදී මියගිය ධම්මිකා මල් වීර ආරච්චි සහෝදරියටත් බාල කියන නවසේ මතක් කළ නොකළ ඔබ නමින් මිය ගියා වූ සියලුම මව්පිය දූ දරු ඥාතිවරාදීන් හට මේ පින් අනුමෝදන් වේවා සංසාරගත දුකක් නොවේවා උතුම් නිවනින් සැනසේවා පින්වන්ත ඔබටද මේ පින් බලත් වේවා ගත කරන දිවි ගමන දුක් විපත් කරදර බාධාවන් නොවේවා අපල උවදුරු දුරු වේවා හැම දිනා හට යහපතම වේවා සසර උතුම් නිවනින්ම සැනසෙන්නට මේ පින් සංසාර පාරමිතාවක්ම වේවා කියන සාදු කියන ප්‍රාර්ථනාවෙන් පිංතුනි පුංචිම වෙලාවක් සිහි කරමු තුන් ලෝකයක්ම මෙත් කරුණා අමාදහරින් නිවා වදාළ සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් බුදු ගුණ මහිමේ උන්වහන්සේ 45 වසරක් පුරාවට ලෝසතුන් වෙත අපමණ කරුණාවෙන් දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය එවිතරක් නෙමේ මේ විදියට රැයක් දහවලක් නැතුව ගම් දනව් සිසාරා වැඩම කරවමින් ලෝසතුන් වෙත ධම්මග කියලා දෙන උතුම් මහ සඟරුවන සිහි කරමු බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අනන්ත ගුණ මහිමය හැම දිනමත් මගේ අම්මේ තාත්තේ පුතේ දුවේ දෑතම එකතු කොට තබා නලලත සාදු හඬින් බැඳගෙන සිහි කරන්න මේ තෙරුවන් ගුණ මත් සමගම මේ විදියට ආසහාය මාන සාක්‍ය සිංහ තිලකාගර සාගරං කරුණාය ලෝක හිතත්තාය සිතුද්ක සන්නිභං සද්දා බලේන චින්තාකාසි කුසුමරං සිරාරණං වන්දාමි සකල ලෝක පූජ සුගත රාජ පාදපං වන්දාමි සකල ලෝක පූජ සුගත රාජ පාදපං සකල ලෝක වාසී බුදුනු පූජාවෙන් තිලක දුන් කරුණාවෙන් ලෝ සතහට සිලිලාරින් සිසිල දුන්
සෙදෙහෙ බලින් සිත්නහසී සුපිපුණු තරු කුසුමවන් වන්දාමි සකල ලෝක පූජ අම්මා මෑණි බුදු රදුන් වන්දාමි සකල ලෝක පූජ අම්මා මෑණි බුදු රදුන් තරනාය මග්ග සාධනාය සද්දා බල අන්නවං ලෝක ජාත දුක්ඛ නාස විඤ්ඤාචාරියෝ සමං සංසාර මෝහ अंधकार सदा काल नासनं वंदामि सकल लोक पूज धम्मराज सादरं वंदामि सकल लोक पूज धम्मराज सादरं භව සයුරින් ඉතිරවන් සෑමදා මග කියා දුන් සුඛ රෝග නිවාලන් සදහම් මුසු ලබා දුන් संसार मोह अंधकार दुर्वन से एलिय दुन वंदामि सकल भक्ति प्रेम श्री सद हम बेते सितिन वंदामि सकल लोक पूज श्री सद हम बेते सितिन वीतरागी सासनाय पत्तो निब्बान तंग दास दान कुंडवन महानि संसदायकं अरहंत मग्ग पूजितंग देवासुर सन्निभं वंदामि सकल लोक पूज संघराज सादरं वंदामि सकल लोक पूज संघराज सादरं वीतरागी सासनयिन निवन पुरटवन्नुतुम पिंवडमिं මුළුලොවට දන්දින අය ඒ පැතුම් අරහන්ත භාව ලබා ගන්න යොමු කරලු ඒ සිතුම් වන්දාමි සකල ලෝක පූජ
මහා සංඝ ගණ අති උතුම් වන්දාමි සකල ලෝක පූජ්‍ය මහා සංඝ ගණ අති උතුම් වන්දාමි සකල ලෝක පූජ්‍ය මහා සංඝ ගණ අති උතුම් සාදු සාදු සාදු. මගේ අම්මේ තාත්තේ පුතේ දුවේ ජීවිතේ හැමදාකම අපිට ආශිර්වාදයක් තියෙන්නේ බුදුබණත් එක්ක. ඒ නිසා තමයි අදත් මේ අම්මා තාත්තා වෙනුවෙන් මේ දරුවෝ හැමදෙනාමත් එකතු වෙලා ගොඩක්ම ගෞරවයකින් අම්මා ගැන පුදුම තරම් සෙනෙහසකින් තාත්තා ගැන පුදුම තරම් ආදරයකින් සෙනෙහසකින් අම්මා මිය ගිහිල්ලා 3 මාසයක් ගත වෙන වෙලාවේ තාත්තා මිය ගිහිල්ලා වසර 7ක් ගත වෙන වෙලාවේ අනිකුත් හැමදෙනා වෙනුවෙන් මේ විදියට ගොඩාක්ම පෙරිස ගොඩක්ම ශ්‍රද්ධාවකින් ඊටමත් ලස්සන දර්ශනීයව බොහොම දෙනා මහන්සියෙන් උඩුවියන් පාවියන් අල්ලමින් එළමින් හේවිසි ශබ්ද පූජා මැද මෙතෙන්ට වැඩම කරබල ඊටාම මනරම් ධම්සභා මණ්ඩපයක්ද නිර්මාණය කරලා හිතන්න මේ පුංචි වෙලාවක් මම ඔබට පැය 5-10ක් බණ කියනව නෙවෙයි සමහර තැන්වල දැන් බණ හිතන්න කුඩා කට්ටිය හිතන්නේ බණ නම් අනිවාර්යෙන් පැයකින් විනාඩි 45න් ඉවර වෙන්න ඕනේ. බැරි වෙලාවත් මට එහෙම වෙලාමක් තියෙනවා ඒකයි. පැයකමාරක් චුට්ටක් එහාට මෙහාට වෙච්ච ගමන් සමහර කට්ටිය පේන්න ඉන්න කට්ටිය නන් නෙවෙයි. සමහර වෙලාවට අපේ ඩ්‍රයිවර් මහත්තයට මෙහිලා තියෙනවා. කොහින් ගෙන්නලා දන්නේ ඔච්චර වෙලා බණ කියනවද අනිත් මිනිස්සු කන්නේ නැද්ද කෑම පිළිණු වෙනවත් ඇති පොඩි උන් බඩගින්නේ මං කියන්නේ මේ පොල් පිටිගම කට්ටිය මේ කොහෙද කලාකුලේ කට්ටිය නෙවෙයි මේ ඉතින් එහෙමත් ඉන්නවා ඒ කියන්නේ සමහර නම් ඉස්සර නම් ගෙදර පින්කමකට බණකට පින්කමට අපේ ගෙදර අම්මගේ 3 මාසේ පින්කම කියලා ආරාධනා කරන් පස්සේ අද බණ මේ දවසේ බණ මේ දවසේ පින්කම කියලානේ මතක් කරන්නේ නේද ඉතින් බණ අහන්නේ නැහැ හාමුදුරුව වැඩම කරන්න ඉස්සරින් බණ අහන්න ඇවිල්ලා ඉඳගෙන වාඩි වෙලා ඒ විදියට ඉන්නවා. හාමුදුරුව වඩින්නට පෙර බණ අහන්න යන්න. බණ ටික පටන් ගන්න ඉස්සරින් බණ ටික අහන්න යන්න. හැබැයි මම දකිනවා ගොඩක් තැන්වල හැමදෙනාම නොවුනත් ගොඩක් තැන්වල හාමුදුරුව බණ ඉවර කරන්න කීයටද කියලා බලලා ඒ වෙලාවල් තමයි බණ අහන්න එන්නේ. බණ ඉවර වෙන්න ඔන්න මෙන්න වෙලාව දැන් මේ වෙලාවට පටන් ගන්න ඇති. එහෙමනම් දැන් පැයක් විතර ඇති මේ වෙනකොට ඉවර වෙන්න ඕන. ඒ වෙලාවට එයාලගේ සමහර මූලික කටයුතු කරගෙන අනිත් අවශේෂ කටයුතු මෙහින් ටික කරගන්නත් එක්ක බලාගෙන මගතොටින් එන උදවියක් ඉන්නවා. ඒනකොටත් හාමුදුරුව බණ කියනවා නම් අනේ බණ කියන හාමුදුරුවන්ගේ ජාත මාතා පිතා සිහි කර කර පාරට වෙලා ඉන්නවා. එහෙමත් තියෙනව නැතුව නෙවෙයි. ඒ තරම් හරීම වචන කියන්න ගියොත් ගොඩක් දේ කියවෙනවා. ඉතින් එහෙම කියන්න ගියොත් කාලයත් හරියටම ඇත්තටම බන් ටික පටන් ගත්තෙත් නෑ. හැබැයි හරියටම පැයක් ගත වෙලා දැන් ඉවරයි. එතකොට මට සාමාන්‍යයෙන් බනකට ගිහිල්ලා කියන්න බන ටිකක් වෙලාවකුත් නෑ ඇත්තටම. ඉතින් බණ පින්කමේ මූලිකම කටයුතු ටික විතරයි මම තාම සිද්ධ කරේ. ඉතින් ඒ හින්දා
හාමුදුරුවෝ බණ ඉවර වෙනකම් බලාගෙන ඉඳලා නිවන් යන්න එන්නේ කට්ටියක් ඉන්නවනේ. බණ අහලා නිවන් යන්න හාමුදුරුවෝ බණ ටික පටන් ගන්න ඉස්සරින් ආහාරමෙන කට්ටියක් ඉන්නව ගොඩාක් තැන්වල. ඉතින් ඒ අයට නිවන් යන්න වෙන්නේ ඇත්තටම පාරේ දාලා තියෙන රජයෙන් හරි දාලා තියෙන ලයිට් වල අර ස්විච් ටික තමයි නිවාගෙන යන්න වෙන්නේ නිවන් යන්න වෙන්නේ. එහෙම නැතුව නෙවෙයි. ඉතින් ඒ නිසා මං ඒකයි මම බණ ටික පටන් ගන්න ඉස්සෙරිම මං කොතනකත් කියන දෙයක් ගෙදරයි පින්කම ගොඩක් ගෞරවයකින් මේක නිකම්ම සූදානම් වුණේ නේ පින්කම කරන්න හිතුවා කියලා මේ හැමදේම සිද්ධ වුණා නෙවෙයි. මේ පුංචි වේලාව වෙනුවෙන් මේ ධම්සභා මණ්ඩපේ නිර්මාණය කරන්න ඒ නිර්මාණකරුවන් සියලු දෙනා උදව් කරපු අය කොච්චර වෙලාවක් මේකට වෙහෙස ගත්තද? මම මෙතන රැයට එළි වෙනකම් බණ කියන්න නෙවෙයි. ඇත්ත. හැබැයි මෙතන පුටුව තියලා සුදුරෙද්ද දාලා ස්ටූල් එකක් තියලා තිබ්බනම් ඒක ප්‍රමාණවත්. හැබැයි ඊට වඩා ඔබේ හිත ලස්සන වුණ හන්දා මේ ටික මේ විදියට හැමදේම ලස්සන වුණේ. අම්මා වෙනුවෙන් 3 මාසයක් ගත වෙන වෙලාවේ. ඉතින් ඒ නිසා බණ දහම් ජීවිතය අහන්න. බණ දහම් ජීවිතය අහන්න. ඒ බණ දහම් ජීවිතයට එකතු කරගන්න. ඒකයි වටිනාම දේ නේද? අරුතක් නොදැන බණ හඬටම සවන යොමා තිරිසං සතුන් ලැබගෙන ඇති සුවය මනා පින්වත පින්වතිය කෙරුමට සසර නිමා ගුණදම් රකින්නු නොම හැසිරි නැතිව පමා ජීවිතේ මතක තියාගන්න. අපි ජීවත් වුණු කාලේ වැඩි. අපිට ජීවත් වෙන්න තියෙන කාලේ කොච්චරද කියන එක මම විශ්වාස කරන්නේ. ඔයයි පාදෝවනේ කරලා මගේ පාවඩ මත උඩුවියන් නල්ලලා වැඩම කරවාගෙන දෙපයින් නැවිදගෙන ආපු මට මේ බණපුටුවේ වාඩි වුණ මට පටන් ගත්ත බණ ටික අවසන් කරලා නැගිටලා පුරුදු විලසට දෙපයින් ඇවිදගෙන යන්නටවත් පන්සලට ආපහු අවසන් හුස්ම පුද ගන්නටවත් සංසාරගත පිනක් තියෙනවද කියන එකවත් මම දන්නේ නැහැ. මගේ අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබටත් ඒ ටික. ඒ නිසා ඉන්න තියෙන මේ පුංචි කාලය තුල මිනිස්සු විදියට ගුණධර්ම ඇතුව ජීවත් වෙන්න. ඒක තමයි වටිනාම දේ. එම කියනකොට සදහම් දේශන විට යතින්දෙක් මිහිරිවට දම්හඬසි විල ළඟ සිටි මෙඩියෙකුට ඇසුවානෝ තේරෙන මුත් බාන මිහිරිවට සිදුණු දෙයක් දැන් හරවමි කාවියකට බුදුගුණ භාවනා කරන බුදුබණ දේශනා කරමින් යතිවරයන් වහන්සේ නමක් මහ වනාන්තරේ විලක් අසල නිහඬ නිසසල තැනක භාවනාව නිරත වෙනවා. බුදුගුණ භාවනා කරනෝ වගේම බුදුබණ දේශනා කරනවා උන්වහන්සේ. මේ විලාසල මේ බණහඬට අවනත වුණා එක්කෙනෙක්. ඒ කවුද? විලාසල හිටපු මැඩියෙක්. දන්නවනේ නේද? බුදුබණ හඬට අවනත වුණ මැඩියා නිහඬවම ඒ බුදුබණ හඬට සිත් net යොමාගෙන හිටියා. පිංගතුනි එක දෙයක් තමයි
මෙහෙම ගාථාවක් තියෙනවා. මధుවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච්ච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. නොහිතා කරන පව්කම් හන්දා සමහරට අපේ මුළු ජීවිතේම දුක් විඳවන්නට වෙනවා. සමහරට මේ අත්භවයේ විතරක් නෙවෙයි සංසාර ගමන පුරාවටමත් විඳවන්නට වෙනවා. ඔබම හිතන්න ඔබටම සිදු වෙලා ඇති සමහර වෙලාවට ඔබම දැස් වලින් කඳුළු හෙලන්නට ඇති. ඒ වෙලාවේ මං ඒ මිනිස්සයාට එහෙම කතා නොකර ඉන්න තිබ්බේ. මං එහෙම කතා කරපු එක කොච්චර වැරදිද? මට එහෙම කතා නොකර ඉන්න තිබුණේ. එහෙම වුණා නම් අද ඒ ගෙදර දරුවෝ ළමයි ඔක්කොම කට්ටිය සතුටින් අද ඉන්නවා. එයි මං එහෙම විදියට කතා කළේ. එයි ඒ මිනිස්සයාට මං එහෙම දෙයක් කළේ. මට එහෙම නොකර ඉන්න තිබුණේ. අද එහෙම වුණා නම් ඒ මිනිස්සු සතුටින් ඉන්නවා. අර පුංචි උන් දෙන්නට අම්මා තාත්තා ළඟ ඉන්නවා. මට මේ විදියට හිර කූඩුවේ කම්බි කණන් කරන්න වෙන්නේ ජීවිතේ දැන නොදැන හෝ වැරදි පව්දී කරන්න එපා. එහෙම වුණොත් ජීවිතේම විඳවන්නට වෙනවා. ඒ කරන පව් සමහර වෙලාවට මේ ආත්මභාවයේ සමහරට වෙන්න පුළුවන්. හැබැයි සසර කොතනක හෝ පසුපසින් ඇවිල්ලා අපිට විපාකත් විඳවන්නට දෙනවා. ඉතින් එදා බුදුබණ හඬට අවනත වෙලා හිටපු මැඩියා ඒ වෙලාවෙ සිදු වෙනවා. දරුවෙක් ගොපලු ගවරැල යන විට දක්කා මිහිරිව බණ කියන ඒ යතිඳුව දැක්කා. අත තිබු කෙවිට කරමින් පස්සට සක්කා විල ළඟ නැවතුණා සදහම් හඬ එක්කා. ගොපලු දරුවෙක් කියන කාටද? ගවරංචුවක් දක්කගෙන යන නේද? මේ ගොපලු දරුවගේ අතේ කෙවිටක් තියෙනවා. මේ දරුවා ගවරංචුව දක්කගෙන අර විලාසලින් යනකොට මේ දරුවටත් ඇහෙනවා පෙනෙනවා අර යතිවරයන් වහන්සේගේ බුදුගුණ දේශනාවන් බුදුගුණ භාවනාවන්. මේ දරුවට ලැජ්ජ හිතෙනවා තේ තිබුණු කෙවිට ඉස්සරහට කරගෙන. ඉක්මනින් කෙවිට මොකද කරේ? පිටිපස්සට කරලා සංගව ගත්තා. ඒ වෙලාවේ සංසාර කර්මයේ කියන දේ පින්වතුනි හිතන්න. කරුමෙක මහත තව පල්ලගේ කෙවිට කොන වෙදුනා පන අසන මැඩියගේ පිටෙහි යන සිදුරුව සිරුර ගිය මුත්නුගේ තිබුණු පන දෙව්ලොව උපදිනවා පින්බර ලකුණු. එදා ඒ වෙලාවේ පිංගුතුනි සංසාර කර්මය කොච්චර බලවත්ද කියන දේ ආත්මේ කොයි දේ වුණත් මේ සංසාර පිනකට අර බුදුබණ හඬට අවනත වෙලා හිටියත් කර්මය කියන දේ පිංගුතුනි විපාක දෙන්න තියෙනව නම් කොත්තනක හිටියත් අපට ඒක විපාක විඳවන්නට වෙනවමයි. එකෙන් කාටවත් සැඟවෙන්න බේරෙන්න පුළුවන්කමක් නැහැ. එදා අර දරුවා කෙවිට පිටිපස්සට කරලා සංගවගනිද්දි සිදු වුණේ මොකද්ද? කෙවිට කොන ඇනෙන්නේ අර බණහඬට අවනත වෙලා හිටිය මැඩියක පිටපසාරු වෙන්න. මේ තෙනවා
සඳහන් වෙනව බණ පොතේ දෙව්ලෝ උපත ලබන්නට තරම් ඒ තිරිසං සතා කරගත්ත එකම පින බුදු බණට සිත අවනත කරගත්තදී ඔබට හිතේවි තිරිසං සතුන්ටත් පුළුවන් ද බණ අහන්න. ඔව් මගේ අම්මේ තාත්තේ පුතේ පුළුවන්. අපිට තරම් තේරෙන විදියට නොතේරුණාට ඒ සතාටත් දැනෙනවා ආදරයේ කරුණාව තියෙන තැන. මේ බුදුබණ මේ හැමදේම සතාට සිව්පාවට උනත් දැනෙනවා. බුදුහාමුදුර ඉස්සරලා මේ සිපතන බරණැස සිපතන මෙගදායේ බුදුබණ ඉස්සරලාම දේශනා කරනකොට සතා සිව්පාවුන් සත්හාව සතා සිව්පාවුන් කොච්චර ගස්ගල් මුලට වෙලා ඒ බණහන්ට අවනත වෙලා හිටියද? අදත් සමහර වෙලාවට අන්තර්ජාල තුලින් අර වගේ මේ වගේ කොච්චර දේවල් සමහර වෙලාවට බලන්න. gedara හදන බල්ල බලලගේ තමාට තියෙන ගුණය gedara කෙනාට ස්වාමියාට සමහරට gedara කවුරු කතා නොකරත් තරහ වුණත් එයා අපිත් එක්ක තරහ වේද බලන්න. කවමදාකවත් නෑ. අපි සමහර වෙලාවට අපේමයි කියලා මිනිස්සුන්ට කොච්චර දේ කළා සමහරට පුංචි අඩුපාඩුවකදී අපි කරපු හැමදේම මිනිස්සුන්ට අමතක වෙනවා. සමහර දරුවන්ට අම්මා තාත්තා කරපු දේවල් මම මුලින්මත් කීවේ අම්මා මොනවද කරලා තියෙන්නේ? අම්මා මෙච්චර කාලයක් යන්නේ දසමාසයක් බඩේ තියාගෙන හිටියේ එච්චරනේ. නෑ පුතේ එච්චර නෙවෙයි. අම්මගේ කුසට ආපු දවසේ ඉඳලා ඉපදුණු දවසෙත් ඉඳලා පුතේ අම්මගේ අප්පච්චිගේ ඇස් දෙක පියාගන්න තුරුම දරුවෝ කොච්චර මොන දේ අම්මට තාත්තට වෙනස්කම් කළත් මොන දේ කළත් දරුවෝ කොච්චර තලතුණා වයසට ආවත් අම්මගේ ආදරය තාත්තගේ ආදරය දරුවෝ වෙනුවෙන් තියෙන කවමදාකවත් අඩු වෙන්නේ නැහැ. ඒකේ විදියටමයි. ඉතින් එදා අර තිරිසං සතාට වුණත් දැනුනේ ඒ බුදු බණ ටික. ඉතින් බණ කියනා තැන දීවල් පාල් තථාගත හැසිරි දමට නිගරුවවන විලාසෙට පව්කම් කරලා දිවියේ මහා දුක් ගොඩට යන්නට එපා පව්කම් කොට අපායට භවයෙන් භවයගෙන එන සෙන්නේ හස්වාරුණා මොහොතින් මොහොත දාරු සෙනෙහස උතුර වෙනා කවියෙන් කවිය ඒ ගුණයට පිං පුදනා ගයනෙමි තොසින් ඒ මාපිය ගුණවරුණා අම්මේ තාත්තේ ඔබේ ගුණ ගායන්නට දැන් මේ කාලයයි එය ඊටු කරන්නට දරුවනි ඔබට ඒ ගුණ කාන්ද කියන්නට දල්වමි මෙසේ සෙනෙහස් පහන් වැට බණ කියනු වගේමයි හොඳයි බණ එසීමත් අසනවා වගේමයි
යලි මෙනෙහි කිරීමත් දෙලොවටම අගේමයි යහපත දැකීමත් මේ සසර දිගේමයි දෙව්ලොවත් අපායත් විවිධ අරමුණු කරා සිතුවිලි දුවනවා සංසුන් නොවූ සිත් පීඩා විඳිනවා වැරදි හරි දෙකක් ලොව අපි ළඟම තියෙනවා පුරුදු ලෙස අපිත් තව බණ දහම් මසනවා පුරුදු ලෙස අපිත් තව බණ දහම් මසනවා පුරුදු ලෙස අපිත් තව බණ දහම් මසනවා සම්මා සම්බුද්ධ ශාසන අම්බරේ පුතේ පුරා සදක්සේ වැඩ සිටියේ අපේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ බුදු කරුණාවයි මගේ රත්තරම් පුතේ දුවේ මගේ අම්මේ තාත්තේ මේ මුළු ලෝකෙටම අදටත් ආශිර්වාදයක් වෙන්නේ එදත් ගිනිගෙන දැවෙන සිත් ගිනිගෙන දැවෙන ලෝකයේ නිවල දැම්මේ බුදුබණ අදත් මේ දැවෙන ගිනිගෙන ලෝකයේ සිත් නිවා දමන්නේ මොහොතකට හරි මේ බුදුබණ ටික. ඒ බුදුබණ ටිකෙන් තමයි අම්මා තාත්තා අපට මේ තරම් ආදරයක් දුන්නේ. මේ තරම් සෙනෙහසක් දුන්නේ. ඉතින් අදත් මේ කරන පින්කම අම්මා වෙනුවෙන් කරන පින්කමක් තාත්තා වෙනුවෙන් කරන පින්කමක් අම්මා තාත්තා වෙනුවෙන් 3 මාසයක් ගත වෙන වෙලාවේ තාත්තා මිය ගිහිල්ලා 7 වසරක් ගත වෙන වෙලාවේ හැම දිනාටම පින් පුදන්නට මේ පින්කම සියලු දේ සූදානම් කළේ කාල ගුණයත් පුංචිවට ඔබට බාධාවක් වුණාට හැබැයි වෙහි වලාහක දෙවිදුන් පවා ඉවසාවේ මේ බුදුබණට අම්මගේ සෙනෙහසට හැම දෙයකටම ලෝපාලක දෙවියන් පවා මතක තියාගන්න හැබැයි 33 කෝටියක් දෙවියන්ගෙන් ලැබෙන ආශිර්වාදයටත් වඩා පුතේ මහ බලවත් ඔයාගේ අම්මගේ ආදරේ ඔයාගේ අප්පච්චිගේ තාත්තගේ ආදරේ පුතේ මහ බලවත් සමහර වෙලාවට අම්මගේ ආදරේ තාත්තගේ ආදරේ දරුවන්ට නොදැනෙන දරුවෝ අනන්තවත් අපි අතර ඉන්නවා අම්මා මොනවද කරලා තියෙන්නේ අම්මා මොනවද දන්නේ තාත්තා අපි වෙනුවෙන් මෙච්චර දවසක් මොනවද කරලා තියෙන්නේ එහෙම විමසන අසන දරුවෝ අපි අතර කොච්චර ඉන්නවද එහෙම විමසන අසන දරුවෝ අපි අතර කොච්චර ඉන්නවද හැබැයි පුතේ දවසක් එනවා සමහර වෙලාවට අම්මා ඉවසපු තරමට අපි වෙනුවෙන් පුතේ තාත්තා අපි හන්දා ඉවසපු තරම දරාගත්ත තරම විඳ දරාගත්ත වේදනාවන් කොච්චරද කියලා පුතේ වචන වලට පෙරලන්න බෑ පුංචි දවසේ ඉඳලා අම්මගේ කුසට ආපු දවසේ ඉඳලා පුතේ අපි හම්බ වෙන්න ඔන්න මෙන්න තියෙන කාලේ එනකොට අම්මගෙන් අහන්න පුංචි මල්ලි නංගි හරි අම්බ වෙන්න ඉන්නකොට අම්මා සමහර වෙලාවට වේදනාවෙන් ඇස්වල කඳුළු පිරෙනවා පුංචි පුතා දුව අම්මගේ කුස ඇතුලේ ඉඳලා එහෙට මෙහෙට හැරෙනවා අම්මයේ ඇස්වල කඳුළු පුරවගෙන තාත්තට කියනවා මහත්තයෝ ඔයාගේ පුංචි එක්කන ඉක්මනින් එළියට එන්න හදන්නේ මේ බලන්නකෝ වද දෙන තරම් අම්මගේ ඇස්වල වේදනාව කොච්චර වේදනාව තිබුණත් ඇස්වලේ වේදනා කඳුළු දුක් කඳුළු නෙවෙයි අම්මා හෙලන්නේ සතුටු කඳුළු පුතේ මේ ලෝකෙ කිසි කෙනෙකුට දරා ගන්න බැරි වේදනාවක් අම්මා විඳවන්නේ පුතේ කාටවත් දරා ගන්න බැරි වේදනාවක් අපි හන්ද අම්මා විඳවන්නේ
ඒත් පුතේ ඔය කට්ටිය ලොකු මහත් වෙලා තේරෙන වයස එනකොට පුතේ ඔයාලගේ උපන්දිනේ හැම සමරනකොට දන්නව මං රෑ 12 ඉඳලා යාළුවන්ට එක්ක පුතේ chat කරාවි. යාළුවාට මැසේජ් කරාවි සුබපතාවි. උදේ පාන්දරම යාළුවෝ හොයාගෙන එයාට කතා කරාවි යාවි. යාළුවොත් එක්ක එකට එකතු වේවි. හවස් වෙනකොට ප්‍රීති ගෝස තේමින් සතුටු සාජ්‍ය පවත්වාවි. හැබැයි පුතේ මතක තියාගන්න වරදක් නෙවෙයි. හැබැයි ඔය කියන දවසේ පුතේ පුළුවන් නම් ඉස්සරලාම මහ පාන්දර නැගිටලා පුතේ අම්මා ළඟට ගිහිල්ලා නිදි පැදුරේ ඉන්න අම්මගේ කකුල් දෙක අල්ලලා වඳින්න පවුනේ පුතේ. අම්මගේ කකුල් දෙක අල්ලලා වඳින්න අම්මේ. අම්මා අද වගේ දවසක මං හින්දා කොච්චරනම් වේදනාවෙන් කෑ ගහලා අඬන්න ඇද්ද? මාව හම්බ වෙන දවසේ මගේ අම්මා කොච්චර මං හන්දා අඬන්න විඳවන්නේ. මගේ අම්මට කවමදාකවත් දුකක් වෙන්න එපා. කකුල් දෙක අල්ලලා වඳින්න පුතේ. කවමදාකවත් පව් සිද්ධ වෙන්නේ. අම්මා විලාප තියලා අඬනකොට පුතේ තාත්තට ඉස්පිරිතාලේ ඇතුළට යන්න බැරි වුණත් තාත්තා දන්නවා දැන් පුංචි පුතා දුව හම්බ වෙන වෙලාව ඔළුව පුතේ බෙත්තියේ ගහගෙන තාත්තා කෙනෙක්ගේ ඇස්වල කඳුළු එහෙමකට එන්නේ. ඒත් පුතේ තාත්තගේ ඇස්වල කඳුළු පෙරාගෙන වේදනාවෙන් කෑමොර නොතියා මහ පපුව පිච්චෙමින් පපුව ඇතුලේ පුතේ විලාප තියලා හැඬුව තාත්තා. අපි හන්දා පුතේ එදා ඉඳලා අද වෙනකන් මගේ අම්මා අප්පච්චි අපි වෙනුවෙන් කොච්චරනම් විතවල ඇද්ද. අපිට වඩා පුතේ අපේ ජීවිත මේ තැනට ලස්සන කරන්න සුවඳ කරන්න අම්මා තරම් තාත්තා තරම් මේ ලෝකේ විඳවපු මිනිස්සෙක් මේ ලෝකේ අපි වෙනුවෙන් කවුරුවත් නැති තරමට. කවමදාකවත් අම්මා කෙනෙක්ගේ ආදරයකට තාත්තා කෙනෙක්ගේ ආදරයකට කවමදාකවත් දුක් හඳුලක් එකතු කරන්න එපා. අම්මා තාත්තගේ සෙනෙහස අමතක කරන්න එපා. සමහරට අපි පුංචි කාලේ කොච්චරනම් පුතේ ගෙදර බඩු මුට්ටු කඩලා පොඩි කරලා දාලා ඇද්ද. අදටත් අම්මගේ අතේ තියෙන 60 70 තාත්තගේ ලක්ෂ එකමාරේ ෆෝන් එක සමහර වෙලාවට පුංචි පුතා දුව එහෙට මෙහෙට වීසි කරලා කඩලා කෑලි සමහර වෙලාවට ඒත් පුතේ සමහර වෙලාවට අප්පච්චි අම්මා පාරක් ගැහුවත් පුතේ ඊට වඩා ඉක්මනින් ඔයාලගේ ඇස් වලට කඳුළු වෙන්නත් ඉස්සරින් අම්මගේ ඇස් වල කඳුළු ඇවිල්ලා අර ගැහුවට වඩා වේදනාවක් අම්මට ආයි තුරුළු කරගෙන පුංචි පුතාව තුරුළු කරගෙන ආදරය දෙන්නේ. අපි හන්ද පුතේ කොච්චර අම්මා අප්පච්චි ඉවසලා තියෙනවද? හැබැයි චුට්ටක් මතක් කරලා බලන්න. තරුණ වයසටපත් වුණු පුතේ ඔබ අද අම්මගේ වචනේවත් අම්මා කියන දේවත් ඉවසනවද කියලා. තාත්තා ටිකක් සැරට හරි කතා කරන දේවත් ඉවසනවද කියලා. අම්මා කියන දෙයට එකට එක කියන දරුවෝ අපි අතර කොච්චර ඉන්නවද? තාත්තට අත උස්සන තාත්තත් එක්ක එකට එක කියන පුතේ දරුවෝ කොච්චර ඉන්නවද? වැදුව අම්මට අම්මවත් කියලා කතා නොකරන තාත්තට තාත්තේවත් කියලා කතා නොකරන දරුවෝ අපි අතර කොච්චර ඉන්නවද පුතේ? මතක තියාගන්න. ඒ අම්මගේ හිතට තාත්තගේ හිතට දැනෙන දරුවා හන්ද වේදනාව පුතේ වෛරයක් වෙන්නේ කවමදාකවත් අම්මගේ හිතේ තාත්තගේ හිතේ දරුවෝ වෙනුවෙන්. හැබැයි පුතේ අම්මා මිය දෙනකොටත් තාත්තා මිය දෙනකොටත් දරුවෝ හන්ද දුන්නෝ වේදනාව හිතේ තියෙනවා. අම්මයි වේදනාවෙන් මිය දෙන්නේ. අවසන් හිතන්නේ මොකක්ද අවසානට? මගේ පුතා දූ මං ඉන්නකොට මට සලකන්නේ මෙහෙමනම් අඩුම තරමේ මම මැරුණට පස්සේ දානයක් බණක් කියලා පින් ටිකක්වත් දෙවිද? එහෙම හිතන්නට වෙන අම්මලා තාත්තලා අපි අතර ඉන්නවා. කවමදාකවත් පුතේ අම්මගේ ආදරයට තාත්තගේ ආදරයට කවදාකවත් කඳුලක් එකතු කරන්න එපා. දරුවා හන්ද අපි හන්ද අම්මා තාත්තා විදවන තරම එක දවසක් මතක් වුණේ. එක තාත්තා තමන්ගේ පුතාට අම්මා තාත්තා තමන්ගේ එකම පුතා තාත්තා ගොඩාක් මහන්සියෙන් කුලේ වැඩ ඉදේවල් කරලා කීහරි හම්බ කරලා ගෙදර පුංචිවත් අඩුපාඩුවක් තිබ්බේ පුතාට. ඉස්කෝලේ යවුවා විභාග පාස් වෙනවා සාමාන්‍ය පෙළත් පාස් වෙනවා. පුතා කියනවා තාත්තේ මට බයිසිකලයක් අරගෙන දෙන්න මෝටර් සයිකලයක්. තාත්තා කියනවා පුතේ
ඔයා උසස් පෙළක් කරන්න. පිට රටක නෙවෙයි. යට ගිය දවස බරණැස් නුවර නෙවෙයි. තාත්තා කියනවා පුතේ ඔයා උසස් පෙළක් කරන්න තාත්තා බයිසිකලයක් අරගෙන දෙන්නම්. ඔයාට තව වයස තියෙනවා. කල් තියෙනවා. තාත්තා අනිවාර්යෙන්ම අරගෙන දෙනවා. පුතා උසස් පෙළක් කරනවා. විභාග සමත් වෙනවා. විශ්වවිද්‍යාලේ යන්න ලකුණු ලබනවා. හැබැයි තාත්තට කියනවා තාත්තේ මට බයිසිකලයක් අරගෙන දෙන්න. තාත්තා කියනවා පුතේ ඔයාට තව චුට්ටයි ඉගෙන ගන්න තියෙන්නේ. විශ්වවිද්‍යාලේ ටිකත් ඉවර කරගන්න. එතකොට මගේ පුතාට මට පුතේ බයක් නෑ. ඔයාට හැම දෙයක්ම අරගෙන දෙන්න. මේ හැම දෙයක්ම පුතේ ඔයාට එතකොට මට පවරන්න පුළුවන්. පුතේ විශ්වවිද්‍යාලේ කටයුතු ටිකත් ඉවර කරගන්න. තාත්තා එදාට ඔයා ටවුන් එකට එක ගිහිල්ලා ඔයා කැමැතිම බයිසිකලේ තාත්තා අරගෙන දෙන්නම්. මොටර් සයිකලය. හැබැයි පුතාට තාත්තගේ ඒ පිළිතුරු එයාට දිස්සු වෙන්නේ පුතාට. විශ්වවිද්‍යාලේ යන දවස වෙනකන් උදා වෙනවා. දවස උදා වෙනවා. ඒ වෙනකන් තාත්තත් එක්ක වචනයක් කතා කරේ නෑ පුතා. තාත්තා ගැන පුදුම තරම් තරහකින් කේන්තියකින් හිටියේ. විශ්වවිද්‍යාලේ යන දවසත් පුතා අම්මගේ දෙපතුල් වැන්ද පුතා. අම්මව සිපගත්ත පුතා. ඉලත්තට්ටුවත් ළඟ තියාගෙන පුටුවේ වාඩි වෙලා හිටපු තාත්තා දිහා අඩුම තරමේ තාත්තට වදිනවා තියා අඩුම තරමේ තාත්තේ මං යන්නම් කියලාවත් විශ්වවිද්‍යාලයට යන පුතා තාත්තට කතා කරලා ගියේ නෑ. හිතන්න. ඒ තාත්තගේ පපුව ඇතුලේ කොච්චර වේදනාවකින් පිච්චෙන්නේ නැද්ද කියලා. මෙච්චර දවසක් හැමදේම ඔය තැන්ට ලොකු මහත් කරපු කණ්ඩ බොණ්ඩ ඉල්ලන හැමදේම දීලා බයිසිකලයක් අරන් නුදුන්න තරහට තාත්තත් එක්ක වෛර පරිමහන පුතා තාත්තේ යන්නම් කියලාවත් අඩුම තරමේ ගියේ නෑ. මාසයක් දෙකක් ගත වුණා. කවමදාකවත් පුතාගෙන් තාත්තට කෝල් එකක් ආවේ නෑ. දවසකට දෙකකට සැරයක් අම්මට කතා කළා. හැබැයි නිකමටවත් ඇහුවේ නෑ තාත්තා ඉන්නවද කෑවද හොඳින්ද කියලාවත්. තාත්තට මේක දරා ගන්න බැරි මහ වේදනාවක් වුණා. එක දවසක තාත්තා කතා කරලා කියනවා පුතේ පන්ති ඉවර වෙලා හවස ගෙදර එන්න. ඔයාට තාත්තා දෙන්නම් කියපු තෑග්ග පුතේ අරගෙන දෙන්නම් තාත්තා. කිව් පයින් පුතා ගෙදර ආවා. උදේම ගිය තාත්තා පුතත් එක්ක හතර වටින් ණයතොරස් වෙලා මුදල් හොයාගෙන තාත්තා ටවුන් එකට ගිහිල්ලා පුතා කැමැතිම බයිසිකලේ අරගෙන දෙනවා. තාත්තා පළවෙනි වතාවට පුතත් එක්ක නැගලා බයිසිකලේ ගෙදරට එනවා. හැබැයි හවස පුතා බයිසිකලෙත් අරගෙන යන්න ආපහු විශ්වවිද්‍යාලයට. තාත්තා කියනවා පුතේ එපා. මේක අරගෙන යන්න එපා. ඔයාට තාම කොළඹ පැත්තේ පදින්න හුරු පුරුදු නෑ ඔයාට. සිංහ බාහු කතාවක මතක් කරන්න. සිංහය ඇවිල්ලා ගල්දොර ඇරලා තියෙනවා දැකලා සිංහ බාහුට පුතාට කෑ ගහලා කියනවා කවුද මේ ගල්දොර ඇරියේ? තාත්තේ මම ඇරියේ. මමත් ආසයි එළියතොර පඩන්නවා. මට දැන් පුළුවන් තාත්තා මෙච්චර කාලයක් මාව නංගිව අම්මව ගෙදර හැමදේම රැක බලා ගත්තා. හෙව්ව බැලුවා. ඒ තාත්තේ දැන් මට පුළුවන්. මට දැන් මම දැන් තරුණයි මට හයිය තියෙනවා. ඒ තාත්තා කියන්නේ මොකද්ද? උඹට බෑ පුතේ. මේ මහ වග වනාන්තරයේ කැලෑව උඹ තාම අඳුනන්නේ නෑ. ඒ නිසා පුතේ තාත්තට පුළුවන් තාමත් මේ අතපය හයිය තියනවා පුතේ උඹලට කණ්ඩ දෙන්න. නංගිවත් අම්මවත් බලාගෙන ගෙදර හිටපන්. ඒ තැනමයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිතන්නේ. එදා තාත්තත් කියන්නේ පුතේ අරගෙන යන්න එපා බයිසිකලේ වා නිමාඩුවට අවට පස්සේ පදින්න. ඇහුවේ නෑ. මතක තියාගන්න පුතේ අදටත් මේ ගංගෙවල් වල උනත් පුතේ තාත්තගේ මෝටර් සයිකලේ අරගෙන බයිසිකලේ අරගෙන දරුවෝ සමහර වෙලාවට අරක එක්ස්ලේටරේ තියෙන තරම් මේගෙන් මිරිකගෙන යන්න බලනම පුතේ වංගුවක් හෝන් එකක් සිග්නල් එකක් අරවද මේවද මොනවත් නැතුව. මගේ පුතේ මතක තියාගන්න ඔයා එනකන් අම්මගේ පපුව තාත්තගේ පපුව පුතේ ගෙදරට එනකම් පිච්චෙනවා කියලා. වෙනදා එන වෙලාවට පුතේ ඔයා නොඑනකොට අම්මගේ පපුව ඇතුලේ ගින්දර ඇවිලෙනවා. තාත්තගේ අප්පච්චිගේ පපුව ඇතුලේ ගින්දර ඇවිලෙනවා. කවදාකවත් පුතේ එච්චර ගින්දරක් අම්මට තාත්තට දෙන්න එපා. සතියකින් අවසානයේ බයිසිකලේ සියල්ල කෑලි වලට පුතා 4 දිනකේ කර මතින් ගෙදරට එනවා.
බයිසිකලේ අනතුරකට ලක් වෙනවා. තාත්තා අඬටත් විලාප තියලා අඬනවා. තාත්තා හිතන්නේ තාත්තා තමයි දෙයනේ මගේ පුතාව මරාගත්තේ මම. මගේ පුතාට මමයි බයිසිකලේ අරගෙන දුන්නේ. බයිසිකලේ අරගෙන නොදුන්නා නම් මගේ පුතා මාත් එක්ක කතා නොකලත් අඩුම තරමේ මගේ පුතා අපිත් එක්ක ඉන්නවා. තාත්තා අදටත් තාත්තට චෝදනා කරන්නේ. පුතාව මරාගත්තේ තාත්තම කියලා තාත්තා චෝදනා කරගන්නවා. හැබැයි මගේ රත්තරන් පුතේ එදා ඒ පුතාට තේරුනේ නැහැ. මෙච්චර දවසක් තාත්තා කොම්මෙහිකමට සල්ලි එකතු කරගෙන ඒ දේවල් කරගෙන හිටියද? එහෙම නැත්තම් මෙච්චර දවසක් රැක්කේ පුතාවද කියන එක පුතාට දැනුනේ. මෙච්චර දවසක් රැක්කේ තමන් කියන එක තාත්තා මේ පුතාට දැනුනේ නේද? බයිසිකලයක් අරගෙන නොදුන්න නෙවෙයි. බය තිබුණේ මොනම හරි දෙයක් වෙයි කියන දේ. ඉතින් පුතේ දුවේ කවමදාකවත් වල විභාගේ පාස් වුණා කියලා දැන් ඊයේ පෙරේදා උසස් පෙළත් ප්‍රතිඵලාව මෙතන දරුවේ ති විභාග පාස් වෙච්ච පුතේ අම්මගෙන් තාත්තගෙන් අර ෆෝන් එක අර බයිසිකලේ අරවද මේවද කියලා තැගිල්ලන්න එපා. පුතේ දෙන්න පුළුවන් නම් අම්මට තාත්තට ඔයාලට දෙන්න බැරි දෙයක් මේ ලෝකේ නැහැ. අම්මට තාත්තට දෙන්න බැරි දෙයක් දරුවෝ වෙනුවෙන් මේ ලෝකේ නැහැ. හැබැයි කවමදාකවත් අම්මට තාත්තට එච්චර වේදනාවක් දෙන්න එපා. මොකද සමහර වෙලාවට හැම අම්මටම තාත්තටම පුතේ සල්ලි මාගේ තියෙනව නෙවෙයි. සමහරට කුලේ වැඩ කරලා මේ තලා කොළ වැව මම කුරුණෑගල ඇත්ත. හැබැයි මගේ පන්සල මම මේටත් වඩා හද්ද වන්නේ එක කෙනෙක්. මගේ අම්මා තාත්තා රජයේ සේවකයෝ නෙවෙයි. මගේ අප්පච්චි නෑ. අවුරුදු 28ක් වෙනවා. මගේ අම්මා විතරයි ඉන්නේ. මම හද්ද වන්නේ මහා ගල්ගමුවේ මහා නාන්නේරියේ මහා තෝරව. මම කොතනකවත් කියන්න ලැජ්ජා නෑ. මගේ අම්මට ඇත්තටම අකුරු ලියන්න බෑ. හැබැයි අම්මට ලියන්න අකුරු ටිකක් හරි ලියන්න පුරුදු කරේ මම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා. අම්මා ලියන්න දැන් අකුරු මට කියව ගන්න පුළුවන්. අම්මට ඕන එකක් කියවන්න පුළුවන්. හැබැයි ලියන්න බෑ. හැබැයි ලියන අකුරු මට කියව ගන්න පුළුවන්. ඒක මට ලැජ්ජාවක් නෙවෙයි. හැබැයි මගේ අම්මා තාත්තා විතරක් නෙවෙයි පුතේ. ඔයාලගේ අම්මා තාත්තත් ඔයාලා තරම් ලොකු ලොකු ඉස්කෝල වලට පන්ති වලට ඔය තරම් ඉගෙනගෙන නැතුව ඇති. හැබැයි පුතේ අම්මා තාත්තා ඒ දේ නොකරගත්තට කවමදාකවත් දරුවන්ට ඒකේ අඩුවක් කළාද? නෑ. දෙන්න පුළුවන් හොඳම දේ දෙන්නට අම්මා දෙන්න පුළුවන් හොඳම ඉස්කෝලට යවන්න උගන්වන්න ඉල්ලන දේවල් දෙන්න. අම්මා තාත්තා දෙපාරක් හිතන්නේ. ඒ ආදරේ සෙනෙහස. එදා අර තාත්තට පුතා අහිමි වෙනවා. පුතාට තේරුනේ නෑ මෙච්චර දවසක් තාත්තා බයිසිකලේ අරන් නොදුන්නේ ඇයි කියන එක. මෙච්චර දවසක් තාත්තා රැක්කේ මාව නේද කියන එක පුතාට අමතක වුණා. ඉතින් ඒ නිසා පුතේ අම්මගේ තාත්තගේ ආදරේ සමහරට මං කියව ඉවසීම කියලා. සමහර වෙලාවට යාළුවොත් එක්ක ඉන්නකොට අම්මගෙන් කෝල් තාත්තගෙන් කෝල් එකක් ආවා සමහර වෙලාවට ආන්සර් කරන්නේ. බලලා ඉවර වෙලා අම්මන්නේ ගන්නෙ තාත්තනේ ගන්නෙ කොයි වෙලාවෙ ගන්න බැරිද? ඔක්කොම වැඩ ඉවර වෙලා ගන්නකොට පුතේ කවුරු හරි ඔක ආන්සර් කරලා කියාවේ චූටි මහත්තයෝ චූටි දුවේ ඔයාලගේ අම්මා නැති වුණා. අම්මා ඔයාට කතා කරන්න කෝල් එකක් අරගෙන දෙන්න කීවා. ඒකයි ගත්තේ. තාත්තා කතා කරන්න ඕනේ කියලා කිව්ව පුතාට අවසාන වතාවට ඔයාට ගත්තේ ඒකයි කතා කරන්න. දැන් චුට්ටකට ඉස්සරින් අම්මා නැති වුණා. තාත්තා නැති වුණා පුතේ. මතක තියාගන්න. ඒ අම්මගේ ආදරේ. ඒ තාත්තගේ ආදරේ. අපි ළඟ ඉන්නකොට සමහර වෙලාවට සමහර දරුවන්ට නොදැනෙන්න පුළුවන්. හැබැයි පුතේ දැනෙන දවසක් එනවා වෙනද වගේ දුවගෙන ඇවිල්ලා ළඟට ඇවිල්ලා අම්මේ කියලා තුරුළු කරගෙන තාත්තේ කියලා තුරුළු කරගෙන හිතේ තියෙන හැමදේම කියන්න අම්ම නැති දවසක් තාත්තා නැති දවසක් අම්මගේ ආදරේ තාත්තගේ ආදරේ කොච්චරද කියන එක දැනේවි. ඉතින් කාලයත් එක්ක බොහොම ඉක්මනින් ගෙවිලා යනවා. ඉතින් ඒ නිසා පුංචිම බණ ටිකක් ඔබ වෙනුවෙන් කියන්න අරමුණු කළේ. හොඳ දේ ජීවිතයට එකතු කරගන්න, ගුණධර්ම ජීවිතයට එකතු කරගන්න. කළගුණ කියන දේවල් කවමදාකවත් අමතක කරන්නට එපා. Taman අද මම වුණත් මෙතනට එන්නට මෙහෙම බණ පුටුව කනගලා බණ ටික කියන්න හරි ඔයාලට මේ හැමදේම මට උරුම වුණේ මගේ අම්මගේ අප්පච්චිගේ ආදරයත් සෙනෙහසත් එක්ක. ඒක කවමදාකවත් අමතක කරන්න එපා. කතා කරන්න කට හදපු අම්මට අප්පච්චිට පුතේ කට ඇරලා
නොසරුප් විදියට එකට එකවත් කියන්න එපා. කවමදාකවත් මේ අතපය නොකඩ හදපු අම්මට තාත්තට පුතේ මේ අතපය නොකඩ හදන්න අම්මා තරම් තාත්තා තරම් වෙහෙසුණු කෙනෙක් අපි වෙනුවෙන් ආදරය කරපු කෙනෙක් මේ ලෝකේ නැති තරම්. ඒ සෙනෙහසට කවමදාකවත් කඳුලක් එකතු කරන්න එපා. ඉතින් පුංචි වදනක් කියමින් යට ගිය දවසට නොව දකින්න වත්මනම පුංචි වදනක් එකතු කරමින් මව් සෙනෙහස දරු සෙනෙහස පිය සෙනෙහස මේ විදියට එකතු කරමින් බණ ටික පුංචිම වෙලාවක් තුල අවසන් කරන්නට මේ විදියට මිනිසුන් තරුණුලු සිතුවිලි නපුරුලු රොන්ගෙත්නි පෙන යති සොඳුරු මලේ දරා ගන්න බෑ සිදුවෙන දේවල් සිතන විටදී හාද මණ්ඩල දෙවි සිතන විටදී හාද මණ්ඩල දෙවි සිත කලඹනවා ඇසෙනා විටදී මේ වගේ දේවල් සතර කුනේ රඹකෙන් පමනයි පෙර දොඩම් ගයිඩි ගන්නට බෑ ඒ කෙසෙල් මාලින් ගන්නට බෑ ඒ කෙසෙල් මාලින් පුංචි කතාවක් මේ විදියට ගොනු කළේ දකින්නවත් නම අම්මයි පුතයි පියතුම කුයි පාසු වෙන්නා තිදෙනා තුලම ආදර සෙන්නේ හස වැඩුණා කාටත් නොරා ගුණ ධම්මානු දම් බිඳුණා ටික කාලෙකින් සෙනෙහස් ගඟ සිඳුණා තාත්තා එක දවසක් රැය මල ගෙදරක යනවා මවයි පුතයි පමනක් නිව සේතනි වෙනවා පුතුරු පියල් 500ක් මවගෙන් ඉල්ලනවා තිබුවක හිඟකම් නිසාම ඇය නොම දෙනවා නොයෙකුත් වැරදි දෙයට පුරුදු වුණු පුතු අම්මගෙන් එදා දවසේ තරුණ වියටපත් වුණු පුතු වැරදි දෙයට ඇබ්බැහි වුණු පුතු එදා අම්මගෙන් ඉල්ලන්නේ මුදල ඒත් එදා අම්මට දෙන්නට පුතාට එහෙම මුදලක් අතේ තිබුණේ නෑ දරුවන් බිහි කළත් මව්පියෝ කේගානේ වස්තුව මිල මුදල් බිහි වෙන වදනේනේ රජවරු දිලින්
දන්නේ වෙන සක් දෙරනේ වස්තුව ලබන්නත් පෙර කළ පින් ඕනේ. එදා මේ පුතුට අම්ම මුදල් නුදුන්නා හන්දා සිත කෝපයෙන් පුරවගත් පුතා මේ විදියට කෝපය වෛරයද මව ගැන එකට ගොතා අම්මා සමග මේ පුතුවද නොකර කතා නුදුන්න නිසා මුදලට වෛරයම ගොතා අම්මව මරන්නට සැරසෙයි කුරිරු පුතා අම්ම ගැන ඇති කරගත්ත මහ වෛරයෙන් වැරදි දෙයට පුරුදු වෙලා ඇබ්බැහි වෙලා හිටිය පුතු එදා තාත්තවත් ගෙදර සිටියේ නැති දවසක එදා මේ විදියට බලන්න ලෝකය මෙතරම් නපුරුනේ ඇයිද ලෝකය පාලක දිවිවරුනුත් ඒ දිනයේ නැතිද මව් කිරිපියු සිතකට මේ වගේ පාපයගුම් එයිද සිදුවන්නට යන්න මේ මහා විපතින් ලෝකත මෙයි කම්පා වෙයිද සිදුවන්නට යන්න මේ මහා විපතින් මිහිකත උණු වේද පිහියක් රැගෙන අම්මා අස ලෙට යනවා දීපං මට සල්ලි දීපං මොර දෙනවා සිදුවිය යුතු හරිය පෙරදා සිදු වෙනවා පෙති පෙති ගසා අම්මායි වනසනවා අහසේ සඳකෙන් කිරණ ගලාවිත් ලේ ගංගාවට එකතුනා මුහුදේ රළ රැලි එකට ගසාවිත් කාටත් නොදැනීම වියරුණා
මූසල බස්සන් මූසල හඬකින් කෑ ගැසුවා තම සිතැඟී දරා විමානයේ දේවි වරුපාලට නිතංගින් කඳුලැලි උතුරවනා නිතංගින් කඳුලැලි උතුරවනා නිතංගින් කඳුලැලි උතුරවනා අවාසනාවන්ත විදියට එදා මගේ රත්තරම් පුතේ දුවේ ජීවිතේ දුන්න යහිංසක අම්මව බේබදුකමට නොසරුකමට පුරුදු වුණු පුතා අම්මගෙන් ඉල්ලුව පුංචි මුදල නුදුන්න හන්දා එදා අම්මව පෙතිගසා මරන්නට තරම් වියරු වුණු තත්ත්වයට සිහිසුන්නුන පුතා සංසාරේ ගෙවන්නට බැරි මහ පව්කමකට උරුමකම් කීවේ කවමදාකවත් පුතේ සංසාරේ ගෙවන්නට බැරි පව්කම් වලට උරුමකම් කියන්නට එපා ජීවිතේම සංසාර භවයක් පාසාම පුතේ විඳවන්නට වෙනවා මගේ අම්මේ තාත්තේ විඳවන්නට වෙනවා ඉතින් ඒ නිසා සිතන්නටවත් නොහැකි දරුණු මිනිසුන් සිටිති ලේට ලේකුටිකලේ යමනවා ඉවසා ඉන්නට නොහැකි ලෙසට මිනිසුන් නොවේ ආසාව පොදි බැඳන් සිටිනවා ආසාව පොදි බැඳන් සිටිනවා කුසින් වැදු තම පුතා කිරිදීපු අම්මාව පෙතිගසා එකම තැන මරනවා හිවසා ඉන්නට බැරිව මේ මහා පුදෝ විපත තවම කොට කිතන ගම හඬනවා තවම කොට කිතන ගම හඬනවා අවසානයේ උරුම වුණේ ජීවිතේම විඳවන තැනට කරුණු කාරණා එකතු කරගත්තදී සංසාරේ ගෙවන්නට බැරි මහ පව්කම් උරුම කරගත්තදී එනිසා මගේ රත්තරන් අම්මේ තාත්තේ දරුවන්ටත් ඔබ පණ වගේ ආදරය කරන්න දරුවන්ගේ ලෝකයේ දරුවන්ට දෙන්න දරුවන්ගේ ලෝකයට ගෙහිල්ලා පුංචි කාලේ දරුවන්ට ආදරය කරන්න මගේ රත්තරන් පුතේ දුවේ අපි වෙනුවෙන් අම්මා අප්පච්චි පුතේ විදවන තරම දන්නවා නම් කවමදාකවත් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දුකක් දෙන්නේ නැහැ. කවමදාකවත් අම්මට තාත්තට දුකක් දෙන්නේ. අම්මා තාත්තා පුතේ සමහර වෙලාවට ඔයාලට පන්ති යවන්න ඉස්කෝලේ යවන්න සපත්තු කලිසම් සර්ට් ගවුම් අරගෙන දෙන්න පුතේ. අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් අරගෙන දෙන්න පුතේ සමහර වෙලාවට. ඔයාලා ඉල්ලන හැමදේමත් අරගෙන දෙන්නට පුතේ. අම්මට තාත්තට නොලැබුණාට නොතිබුණාට හැබැයි පුතේ ඕනම දේ අරගෙන දෙන්න අම්මා අප්පච්චි කවදාකවත් ආයෙ දෙපාරක් නොහිතා අපිට අරගෙන දුන්නා හැමදේම යාළුවෝ ගාව තියෙන එක එක දේවල් වාගේ අම්මට තාත්තට අරගෙන දෙන්න බැරි වෙන්න පුළුවන් පුතේ කවමදාකවත් ඒ දේවල් ඉල්ලලා අම්මට අප්පච්චිට පුතේ කරදර කරන්න එපා දන්නම නම් පුතේ
ඔයා අම්මගේ පර්ස් එකෙන් හරි තාත්තගේ සාක්කුවෙන් හරි පුතේ හොරකම් කරන රුපියල් 150 500 කීය හරි වෙන්න පුළුවන් පුතේ. අම්මට බොරු කියලා තාත්තට බොරු කියලා පුතේ ඉල්ලගන්න රුපියල් 100 200 වෙන්න පුළුවන්. එක දවසක් පුංචිම වෙලාවක් තුල අවසන් කරන්න. එක දවසක් තාත්තා පුතාට කියනවා අවුරුදු 16ක් වුණ පුතාට කියනවා පුතේ දැන් ඔයාට කීයක් හරි හම්බ කරන්න පුළුවන්. ගෙදර දොර වියදමට අඩුම තරමේ ඔයාගේ වියදම්වත් ඒ දේවත් හදාගන්න ඔයාට දැන් පුළුවන් පුතේ කීයක් හරි හොයන්න හම්බ කරන්න. හෙට ඔයා මහන්සි වෙලා කීයක් හරි හොයන්න ඕනේ. කීයක්? ඩොලර් 5ක් හොයන්න ඕනේ හෙට. හවස් වෙනකොට ඔයා ඩොලර් 5ක් හොයන්න ඕනේ. තාත්තා වැඩට යනවා. පුතාට කියලා. හැබැයි මේක එහෙනම කාටද ගෙදර ඉන්න අම්මට. අම්මා හිතන්නේ මොකද්ද? අපේ අම්මලා හිතන විදියමයි. මේ මිනිහට තේරෙන්නේ නැද දන්නේ තාම කොල්ල පුංචි කියලා. ඔය පුංචි කාට පුළුවන්ද හම්බ කරන්න, කුලී වැඩ කරන්න, මහන්සි වෙන්න? කමක් නෑ පුතේ. තාත්තා ආවට පස්සේ මෙන්න මේ ඩොලර් 5 තාත්තට දෙන්න ඔයා හම්බ කළේ කියලා. අම්මා ඩොලර් 5ක් පුතාට දුන්නා. තාත්තා අවසාවට පස්සේ පුතා බොහොම නිදහසේ සතුටින් ගිහිල්ලා හවස කෑම කන්න සූදානම් වෙන වෙලාවට කුසියට ලං වුණු පුතා තාත්තගේ අත ඩොලර් 5 දෙනවා තාත්තේ මෙන්න කියලා. තාත්තා අතට ගත්ත ඩොලර් 5 කොලේ අරගෙන ඉවර වෙලා ගුලි කරලා ඇවිලෙන ලිපට වීසි කරලා දානවා. පුතා අහනවා ඇයි තාත්තේ? පුතේ මං කීව ඔයාට ඔයා මහන්සියෙන් හම්බ කරලා මට ගෙනල්ලා දෙන්න කියලා. හරි කමක් නැහැ. හෙට උදේ ඔයා මට හෙට හවසට ගෙනල්ලා දෙන්න. දැන් පුතා දන්නව අම්මගෙන් ඉල්ලගත්තට දැන් වැඩක් උනේ නැහැ. ඒ නිසා දන්න යාළුවන්ට නෑදෑයන්ට කතා කරලා කියලා කොහොම හරි හවස් වෙනකොට ඩොලර් 5ක් හදාගත්තා. හවස තාත්තා ආවට පස්සේ කතා කරලා තාත්තට ඊයේ වගේම දුන්නා. තාත්තා අතට ගත්ත ඩොලර් 5 කොලේ ආපහු ගුලි කරලා ලිපට වීසි කළා ඉවිලෙන. දර ලිපට. පුතා එත් අහනම ඇයි තාත්තේ? පුතේ මං කීව ඔයාට ඔයා මහන්සියෙන් හම්බ කරලා ගෙනල්ලා දෙන්න කියලා. පහුවදා පුතා කල්පනා කළා ඒ නිසා උදේ පාන්දර ගෙදරින් පිට වෙලා පාර දිගට කෑ ගහ ගියා ඔයගේ ගෙවල් වල වැඩක් පළක් තියෙනව නම් කුලී වැඩක් තියෙනව නම් මට දෙන්න. මං වැඩේ කරලා දෙන්නම්. මට කුලියක් දෙන්න. කුලියක් ගෙවන්න. එක ගෙදරකින් කතා කරලා උදේ ඉඳලා හවස් වෙනකන් මෙයා දරාතු වගේක් කපලා ඒක කෑලි කරලා දරමිටි හදලා ඔක්කොම කරලා පළලා හවස මෙයාට ලැබෙනම කුලිය කීයක්ද? ඩොලර් 1.80ක්. බොහොම කම්පාවෙන් 1.80ක් අරගෙන මෙයා ගෙදරට යනවා. ගෙදරට ගිහිල්ලා ඊයේ පෙරේදා සුපුරුදු විලසටම තාත්තා ළඟට ලං වුණා. පුතා ඒ වුණාට හිතේ ටිකක් දුකින් කියනවා තාත්තේ මෙච්චරයි මට හම්බ කරන්න පුළුවන් උනේ. හොයන්න පුළුවන් උනේ. මේ බලන්න මගේ අත් දෙක දියපට්ටත් ඇවිල්ලා, දියපොක්කලන් ඇවිල්ලා. උදේ ඉඳලා මං ගොඩක් මහන්සි වුණා තාත්තේ. ඒත් මට හම්බුනේ ඩොලර් 1.80යි. තාත්තට ඒක කියන්නේ දුන්නට පස්සේ තාත්තා ඒ ඩොලර් 1.80ත් වීසි කළා. අර පෙරේද වගේම ඊයේ වගේම ලිපට වීසි කළා. ලිපට වීසි කරනකොටම පුතා දුවගෙන ගිහිල්ලා අර ඇවිලෙන ලිපෙන් ඩොලර් 1.80 ඉක්මනින් ඇදලා ගත්තා. බාගෙට පිච්චිලා දැන් හැබැයි. ඒ වෙලාවේ පුතා කියන්නේ තාත්තා ඇයි එහෙම කළේ? මහා සද්දට කෑ ගහලා හැඬු කඳුලෙන් වගේ කියනවා තාත්තා ඇයි එහෙම කළේ? මං උදේ ඉඳලා හම්බ කරලා මේ බලන්න මගේ අත්වල දියපොක්කලන් ඇවිල්ලා. මෙච්චරයි මට හම්බුනේ. මම මහන්සි වෙලා. තාත්තා මන්ද සෙනහවක් පාලා කියනම පුතේ පේනමද පුතේ රුපියලක් හරි හම්බ කරන්න මිනිස්සු කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. රුපියලක් හරි හම්බ කරන්න පුතේ කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා පුතේ වාට තේරෙනවද? පුතේ ඔයාට ඊයේ ඩොලර් 10ක් පුච්චනකොට පෙරේදා ඔයාට දැනුනේ නැහැ. ඇයි? ඔයා හම්බ කරපු සල්ලි නෙවෙයි පුතේ. තාත්තා පිච්චුවේ ඔයා හම්බ කරපු සල්ලි නෙවෙයි. ඒ හින්දා පුතේ වාට එක දැනුනේ නෑ. අද පුතේ වාගේ අතේ දියපොක්කලන් එනකන් ඔයා මහන්සිලා හම්බ කළේ 1.80ක්. වාට අර 10ම පුච්චලාවත් දැනුනේ නැති වේදනාවක් 1.80 පුච්චනකොට පුතේ දැනුණා. ඇයි? පුතේ හම්බ කරන මිනිස්සයා තමයි දන්නේ පුතේ හම්බ කරන්න කොච්චර විඳවනවද කියලා. ඒ හන්ද පුතේ
කවමදාකවත් අම්මගෙන් තාත්තගෙන් රුපියලක්වත් හොරකම් කරන්න එපා. කවදාකවත් පුතේ යාළුවොත් එක්ක යන්න සෙල්ලම් කරන සෙට් වෙන්න යන්න අම්මගෙන් තාත්තගෙන් බොරු කියලා කවමදාකවත් පුතේ සල්ලි ඉල්ලන්න එපා. සල්ලි හොරකම් කරලා ගන්න එපා. බොරු කියලා ගමන් බිමන් යන්න එපා පුතේ. මතක තියාගන්න මේ ලෝකේ අම්මට තියෙන මේ ලෝකේ තාත්තට තියෙන පුතේ උතුම්ම වස්තුව ඔයා කියන එක අමතක කරන්න එපා. ඉතින් ඒ නිසා එවන් ආදරයක් පුතේ අම්මගේ හදවතේ අපි වෙනුවෙන් තියෙනවා. තාත්තගේ හදවතේ අපි වෙනුවෙන් තියෙනවා. ඒ ආදරේ කවදාකවත් පුතේ තවත් පිටතනකින් ලාභෙට හොයන්න යන්න එපා. මේ ලෝකේ අම්මා කියලා කතා කරන තාත්තා කියලා කතා කරන්න ඉන්නේ මගේ රත්තරන් අම්මා විතරමයි මට. මගේ රත්තරන් තාත්තා විතරමයි මට. ඒක පුතේ ජීවිතේ අපිට මේ පැවිදි ජීවිතේ අවුරුදු 14න් පන්සලට ආපු මට පවා ගොඩක් දැනෙලා තියෙනවා. වෙනදට සීතල දවසට අම්මට තුරුළු වුණාට පැදුරු කඩමාල්ලේ හරි අම්මගේ චේත්තේ පොරවගෙන හරි ඒත් පැවිදි ජීවිතේ සීතල දවසටවත් තුරුළු වෙන්න අම්මා පුංචි දවසේ අප ළඟ හිටියානම් ඉල්ලන හිතන දේ කණ්ඩාස දේ ගෙනල්ලා දෙන්න කියන්න තාත්තවත් ළඟ හිටියානම් දැනෙන වාර අනන්තයි පුතේ. අම්මා දුරක තාත්තා දුරක ළඟ නැති දවසකයි දැනෙන්නේ අම්මගේ ආදරය තාත්තගේ ආදරය. වෙනද වගේ ආයෙත් අම්මා කියලා කතා කරන්න මටත් මගේ අම්මා හිටියානම් මටත් මගේ තාත්තා හිටියානම් කියන දැනෙන දවසක් එනම පුතේ. එදාට ඇස් වලට කඳුළු වෙන දේ මතක් කරන්නට ඉඩ තියන්න එපා. මගේ අම්මට මට බැරි වුණානේ දෙවියනි. අම්මා මිය දෙනකොට තාත්තා මිය දෙනකොට පෙට්ටිය බදාගෙන වැළපුණාට වඩා පුතේ මතක තියෙනවා නම් හිත ඔබටම චෝදනා කරાવી. අම්මා ඉන්නකම් මට බැරි වුණා අම්මව එක දවසක් ගිහිල්ලා නාවලා එන්න උණු වතුර ටිකක් හදලා අම්මත් එක්ක ගිහිල්ලා බෙහෙත් ටිකක් අරගෙන දෙන්න. අම්මත් එක්ක දවසක් දෙකක් ළඟට වෙලා ඉන්න. දැනෙන දවසක්. ඉතින් අදත් ඒ සෙනෙහසක් වෙනුවෙනුයි මේ පින්කම මේ විදියට හැමදේම සූදානම් කළේ. ඒ නිසා මේ වෙලාවේ අවසන් කරන්නම් බණ ටික ජීවිතේ ගුණධර්ම එකතු කරගන්න. අම්මගේ තාත්තගේ ඇස් වලට කවදාකවත් කඳුලක් එකතු කරන්න එපා. ඒ සෙනෙහසට කවමදාකවත් අවමානයක් කරන්නට එපා. ජීවිතේ විඳවන්නට බැරි සසරගත පව් ඔබ මා ජීවිතයට එකතු වේවි. ඉතින් ඒ නිසා මේ විදියට බම්බ සූර නරති ලොව දිනු මහවිදුනෙන ගුණෙන් යුතු බුදු සමිඳුන් මව් ගුණයට ගරු කෙරුවා නම් නුවණැති මිනිසුන් විලසින් හැකි පමණින් සෙනේ බෙදෙන රැකගමු මව්පියන් දෙදෙන මෙත් ගුණ වඩමින් නේර සසරේන පංචානන්තරි පව්කම් ගැන බුදු හිමි දේසුවා ධීර බලති මා රජමෙතිඳුන් ඒ පව්පල දෙන හැටි දේසුවා ඒ පව්පල දෙන හැටි දේසුවා දාර පිමින් යොත් මව්පියනට දුක් ගින්දර දීකාර පිට පාටවා පාරමි පිරුවත් ඒ පවුනේරේ ඉගෙන තව කුමටද ආටුවා ඉගෙන තව කුමටද ආටුවා ආදර පුතුනි නාඩන් කියමින් සෙනෙහවදන් පෙරදා කියපු අනදර කෙරුවේ ඇයි මාපියනට බත් කට අනලා කවපු බත් කට අනලා කවපු නිත් හැර සිටියා සුරතල් බලමි අම්මාලේ කිරි කර පොවපු
කරදර වෙයි අපේ සමහර දරුවන් මාපියනට හිරිහැර කරපු මාපියනට හිරිහැර කරපු කරදර වෙයි අපේ සමහර දරුවන් මාපියනට හිරිහැර කරපු මාපියනට හිරිහැර කරපු මුලාවෙන් අන්ධ වී වැඩි දෙනෙක් සිටින්නේ අඳුරෙමයි ජීවිතය ඉදිරියට දෙන්නේ ඒ අයයි කුණු වැකුණු සසර දැල විඳින්නේ කවදාද මිනිස්කම නිවන වෙත ඇදෙන්නේ කවදාද මිනිස්කම නිවන වෙත ඇදෙන්නේ කාවේදම් කියා ඉවරයි පින්වතුන් හට යුතුයකම් තියෙනවා දැන් නිටු කරන්නට එනිසා පින්වතුනි දැතම මුදුන් කොට සාදු කියනු මැන ලැබෝ පින් පුදන්නට සෞසත සසරින් ගොඩ කරලන්නට හදවත මෙත් සිසිලින් නහවා බුදු හිමි වදහාල දහම් දෙසුෙමි ඉන්තුන්දුර සංවර වූවා අහසේ පොළවේ වසනා දෙවිවරු හටමි කළ පිං හිමිවේවා දිගු කල් සම්බුදු සසුන රකීවා මෙපිනින් නිවනින් සැනසේවා විපතට මුල තමයි කෙනෙකුගේ ඉපදීම විපතට මුල තමයි නුවණින් අඩුවීම සසරක හැටි තමයි කරුමය ඵලදීම නිවනට මංග තමයි බුදුහිමි මග යාම නිවනට මුල තමයි බුදුහිමි මග යාම සැපතට මුල තමයි බුදුහිමි මග යාම එනිසා මේ වෙලාවේ ඔබ වෙනුවෙන් කාලේ ගෙවුණත් ගත වුණා හරියටම පැය දෙකක්
අවසන් කරන්න අවසානම වතාවට කියලා බණ ටික. ඒ නිසා පින්කම කලේ අම්මා වෙනුවෙන් 3 මාසයක් ගත වෙන වෙලාවේ තාත්තා වෙනුවෙන් 7 වසරක් ගත වෙන වෙලාවේ මේ පින්කම මේ විදියට සූදානම් කළේ. ඒ නිසා ඔබත් මමත් කළ මහ පින් බල මේට හරියටම 3 මාසයකට එහාදී මියගිය ස්ටැන්ලි ඒ පුතණුවන් වැඩිමල් පුතණුවන් ඇතුළු අනිත් සහෝදරාදීන් හැම දෙනාගේම සෙනෙහවන්ත සෙනෙහ කඟුල ආදරණීයම සෙනෙහස අම්මා ඒ ඇසලින් පෙරේරා ආදරණීය අම්මට මේ පින් අනුමෝදන් වේවා අම්මේ. සසර දුක කවමදාකවත් නුඹහට නොවේවා. උතුම් නිවනින්ම සැනසේවා කියන සාදු කියන ප්‍රාර්ථනාවත් සත් වසරකට එහාදී මියගිය ආදරණීය පිය සෙනෙහස තාත්තාටද ටියුඩර් ආදරණීය තාත්තාටද මේ පින් සසර උතුම් නිවනින්ම සැනසෙන්නට මේ පින් පාරමිතාවක්ම වේවා කියන සාදු කියන ප්‍රාර්ථනාවත් සුවහසක් මගේ පුතේ දුවේ අම්මේ තාත්තේ ඔබ නමින් සුවහසක් මියගිය අම්මාවරුන්ට තාත්තවරුන්ට වසර 28කට එහාදී මියගිය මගේ අප්පච්චිට මේ පින් අනුමෝදන් වේවා. සංසාර දුකක් නොවේවා. උතුම් නිවනින්ම සැනසේවා කියන ප්‍රාර්ථනාවත්. ඒ වගේම සුජීවත්ව හිඳින සුවහසක් මේ වයෝවෘද්ධ අම්මා තාත්තට හිඳින පින්වන්ත හැම දෙනාගම සුජීවත්ව හිඳින සුවහසක් අම්මාවරුන්ට තාත්තවරුන්ට අදට සුජීවත්ව හිඳින මගේ අම්මාටත් මේ පින් බල ආශිර්වාදයක් වේවා. දීර්ඝායස සුව නිරෝගී සුවේ මගේ රත්තරන් අම්මේ තාත්තේ නුඹ දෙපළට අත් වේවා කියන ප්‍රාර්ථනාවත්. ඒ වගේම පින් කැමැති සිතින් මේ පින්කම සිදු කරන්නට විශේෂයෙන් මේ පවුලේ මේ හැමදෙනාම එකතු වෙලා යම්ම තාත්තා වගේම මියගිය වසර 4කට එහාදී මියගිය ඒ මුතුමැණිකා ආදරණීය අම්මාටත් ඒ වගේම වසර 3කට එහාදී මියගිය ධම්මිකා මල්ලවීර ආරච්චි ඒ සහෝදරියටත් මේ පවුලේ මේ අම්මගේ දියණියක් එතුමියටත් ඇතුළු නම් වශයෙන් මතක් කළ ඔබ නමින් මියගිය මතක් කළ නොකළ ඔබ නමින් මියගිය සියලුම දෙනාටම මේ පින් අයිති වේවා කියන සාදු කියන ප්‍රාර්ථනාවත් ලෝසසුන් සුරකින සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා උතුම් නිවනින්ම සැනසේවා කියන සාදු කියන ප්‍රාර්ථනාව. එමනම් බණ ටික අවසන් කරන්න මේ විදියට. හැබැයි පුංචි මගේ පෞද්ගලික සාසනික සිහිපත් කිරීමකුත් එක්ක. ඒ තමයි මමත් හද්ද වන්නේක කෙනෙක්. මං කීවේ මමත් හද්ද වන්නේක කෙනෙක් මහ ගල්ගමේ මහ ඥානේරිය මහතෝරෝ මේටත් වඩා හද්ද වන්නේක. පුංචි සාසනික සිහිපත් කිරීමක් කියේ ඇත්තටම අම්මේ තාත්තේ පන්සල් වල හාමුදුරුවෝ නේද? පොඩි හාමුදුරුවෝ නේද? මම පුංචි එල්ලීමක් කරන්නේ පුළුවන් නම් එක දරුවෙක් පන්සලට ඒ කියන්නේ පූජා කරන්න දෙන්න කියන්නේ පැවිදි කරන්න කියන්නේ සාසනික වශයෙන් මම පෞද්ගලිකව කියන්නේ මට හෝ කතා කරලා උගන්වලා පිරිමෙන්යවලා හැමදේම ඒ දරුවගේ අනාගතෙත් හදලා සාසනිකවත් පිළිවෙත් උගන්වලා ඒ හැමදේම කරන්නට පුළුවන්. දරුවා පුළුවන්කම තියෙනව නම් දන්න කෙනෙක් හරි ඉන්නව නම් අසරණ පවුලක් හරි කමන්නේ ඒ කුඩාක් වටිනවා. ඒක පිහිටක් එක පැත්තකින් යහපත් මාර්ගයේ කියලා දෙන එකත්. ඒ නිසා ඒ ඉල්ලීම කලේ මේ පළාතේ පුළුවන්කම තියෙන මට හෝ කතා කරලා ශාසනයට දරුවෙක් පූජා කරන්න පුළුවන් නම් ඒක ගොඩාක්ම පින්කමක් කියන එක මතක තියාගන්න. අපිට මට පුළුවන් උගන්වලා දැන්ටත් වාහනේ පොඩි හාමුදුරු ඉන්නව බැස්සේ නැහැ. එයා මෙහෙ නෙවෙයි සීදුවේ කෙනෙක්. මේ පළාත කෙනෙක් හොයාගන්නත් ඇත්තටම නැති තරම් දැන් දරුවොත් ඒ තත්ත්වෙට පත් වෙලා තියෙන ගෙවල් වලත් ඉස්සර අම්මට මේ තාත්තට 9 දෙනා හිටියද දැන් පුංචි පවුල රත්තරන්නේ නේද? ඒ හින්දා ඒ විදියට. ඒ නිසා කාගේ හරි දන්න හරි පුළුවන්කම තියෙන මගේ දුරකථන අංකය මම කියන්නේ නැහැ. නමුත් මේ කතා කරපු මහත්මයා ඔබතුමා අන්න කතා කළේ ඇති. කතා කරලා හො දැනුවත් කරන්න පුළුවන් නම් ඒක එක පැත්තකින් ගොඩාක් වටිනවා. සාසනිකවත් වටිනවා. අසරණ පවුලකට එක පැත්තකින් දරුවන්ට ඉගෙන ගන්න හරි ඒක පිටුවහලක් වෙනවා. හොඳින් සාසනිකවත් පිළිවෙත් කරගෙන ඉගෙන කියාගෙන
අපි වුණත් පැවිදි වුණේ ජීවිත කාලෙම හිමින්නවා කියලා හිතලානේ සමහරට ඉන්නවා කියපු කට්ටිය ගිහිල්ලා යනවා කියපු කට්ටිය හැමදාම සමහරට ඉන්න ওই දේවල්. ඉතින් ඒක කොහොම නමුත් පුළුවන්කම තියෙනවා නම් ඔබ හරි දන්න කෙනෙක් හරි ගමේ හරි විදියට ඒක මං හිතන්නේ ගොඩාක් මහ පිංකමක් කියන දේ සිහිපත් කරවමින් මේ විදියට හැම දිනාටම මේ ධම්සභා මණ්ඩපේ නිර්මාණය කරපු හැම දිනාටම මේ ශබ්ද විකාශන යන්ත්‍ර මේ සැරසිරි ගොක්රැල්ලේ ඉඳලා මේ පිංකම වෙනුවෙන් වෙහෙසුණු මකුළු දැල කඩපු තැන ඉඳලා දෙලිකුරුනි අතගාපු තැන ඉඳලා මේ හැම දේ වෙනුවෙන්ම මඩ ටික ගාගෙන වැස්සේ තෙමීගෙන ওই දේවල් ඔක්කොම කරපු හැම දිනාටම පිං සිද්ධ වේවා දුක් විපත් නොවේවා සසර ඔබද මාද ප්‍රාර්ථනා කරන උතුම් නිවනින්ම සැනසෙන්නට මේ පිං පාරමිතාවක්ම වේවා කියන සාදු කියන ප්‍රාර්ථනාවෙන් වන්දනා කරමු හැමදෙනාම ওই ආකාරයටම ප්‍රාර්ථනාවන් ඊටු වී සතුට සැදේවා සංසාරේ මායාවෙන් නෙත් ගැලවේවා භව සයුරේ එතරට යන මං පෙදේවා නිවන් පුරේ කවුළු දොරේ අගුළු හැරේවා නිවන් පුරේ කවුළු දොරේ අගුළු හැරේවා නිවන් පුරේ කවුළු දොරේ අගුළු හැරේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දාපචායිනු චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං